वर्तमान आंडू යටතේ මෙරටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තරමට බඩු මිල වැඩි වෙලා තියෙනවා. ජීවන බර වැඩි වෙලා තියෙනවා. ආණ්ඩුව දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ජනතාව මත බදු බර පටවමින් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙච්ච හාල් ටිකට පොල් ගෙඩියට හැම එකටම බදු බර ගසමින් ජනතාවට ජීවත් වෙන්න බැරි තරමේ මහා දැවැන්ත පීඩාවක් ජනතාව මත පටවලා තියෙනවා. ඒ නිසා මේ මාස 22 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අයවැය ඉදිරිපත් කරනකොට ඒ අයවැයෙන් මෙරටේ ජනතාවට සහන දෙන්න ලෑස්ති වෙන්න කියලා බල කරන්න තමයි අපි මෙතෙන්ට ආවේ. අනිවාර්යයෙන්ම ජනතාව මත පටවලා තියෙන මේ අසාධාරණ බදු බර ඉවත් කරලා ජනතාවගේ බහණ්ඩ මිල අඩු කරලා ජීවන බර අඩු කිරීමට මේ අයවැයෙන් පියවර ගන්න නැත්තම් අපිට එහෙම ජනතාවට සහන දෙන්න සිද්ධ වෙන සහන දෙන්න පුළුවන් ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ සටන පටන් ගන්න සිද්ධ වෙනවා කියලා ආණ්ඩුවට බල කරන්නයි අපි මෙතනට තමුන්නාස කවුරුත් දන්නවා පහුගිය කාලය තිස්සේ කිසිම අනුකම්පාවකින් තොරව මේ ආණ්ඩුව ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බදු පිට බදු පටවමින් ඉන්නවා. අද ජනතාව බඩු මිල ඉහළ ගිහිල්ලා භාණ්ඩයක් මිලදී ගන්නකොට භාණ්ඩේ වටිනාකම වගේ දෙගුණයක් තුන් ගුණයක් බදු ගෙවනවා මේ ආණ්ඩුවට. ඒ බදු වලින් මොකද මේ ආණ්ඩුව කරන්නේ? බදු වලින් ආණ්ඩුවේ ලොක්කෝ සැප විඳිනවා, හොඳට ජීවත් වෙනවා, යාන වාහන අරගෙන සැපසේ ජීවත් වෙනවා, උත්සව තියෙනවා, සංදර්ශන පෙන්නනවා ජනතාවට. බඩට ගහලා සංදර්ශන පෙන්නනවා ජනතාවට. දැන් කල්පනා කරලා බලන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ කලින් ජනාධිපති දුරේට වසර 6 පෙන්න කලින් වසර 4කින් තිබ්බා ජනාධිපතිවරණේ. ඒකට කෝටි ගණනක් මහජන මුදල් නාස්ති කරා තමන්ගේ බලය වෙනුවෙන්. ඊට පස්සේ ඒක අසාධාරණ ලෙස දිනාගෙන දැන් ආපොසරක් හෙට දිවුරුන්දීම සඳහා සතියක් තිස්සේ මහජන මුදල් නාස්ති කරමින් සංදර්ශන පවත්වන උත්සව පවත්වන මෙතන ජනතාව බඩගින්න ඉන්නවා. තුන් වේල කන්න බැරුව ඉන්නවා. Tamanට තුන් වේලට බත් ටික කන්න බැරුව ඉන්නවා. පානුයි සම්බෝලය කන්න බැරුව ඉන්නවා. අද පොල් ගෙඩියේ මිල කීයද? පොල් ගෙඩිය 45ට නැගලා, පාන් ගෙඩිය 45ට නැගලා, පොළුයි සම්බෝලයි පානුයි කන කෙනෙක් අද පොසත්තු බවට පත් වෙලා තියෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට සම්බෝලයි පානුයි කන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම තත්ත්වයක් තියෙද්දි කෝටි ගණන් මුදල් නාස්ති කරමින් ඉන්නවා සංදර්ශන වලට. රට පුරා කටවුට් ගහන පෝස්ටර් ගහන සල්ලි නාස්ති කරමින් ඉන්නවා. ඒ නිසා පොදු ජනතාව අද පීඩාවට පත් වෙලා තියෙන කවුරුත් දන්නවා. කල්පනා කරලා බලන්න. වැඩ කරන ජනතාවට රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශ වෙන්න පුළුවන්, වතු ක්ෂේත්‍ර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එදිනදා කීයක් කර හොයාගන්න වෙන්න පුළුවන්. ඒ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි වෙලා නැහැ. ආදායම් වැඩි වෙලා නැහැ. අවුරුදු ගණනාවකින් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරේ නැහැ මේ ආණ්ඩුව. ඒ නිසා බඩු මිල වැඩි වෙන්න වැටුප් වැඩි වෙන්න තුනට පස්සේ ගන්න වැටුපෙන් ජීවත් වෙන්න බැරි අමාරුවක වැඩ කරන ජනතාව ඉන්නවා. හැබැයි බදු ගහන්න තියෙන උනන්දුව ආණ්ඩුවට වැඩ කරන ජනයාට පඩිය වැඩි කර දීම සඳහා උනන්දුවක් නැහැ. අනෙක් පැත්තෙන් ගොවි ජනතාව ඉත අමාරුවෙන් ජීවත් වෙනවා. වගා කරන්න කිසිම සහනයක් නැහැ. කරගත්තු වගා විකුණ ගන්න විදියක් නැහැ. අස්වැන්නට මිලක් නැහැ. ගොවියට වහබොන්න සිද්ධ වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් අපේ රටේ තරුණ පරපුරට රැකියාවක් දෙන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. තරුණයන්ට නිසා රැකියාවක් ඉල්ලලා මහපාට බහින්න සිද්ධ වෙලා තියෙනවා. නිදාස් අධ්‍යාපනයේ කප්පාදු කරමින් ඉන්නවා. ඒක විකුණන්න උත්සාහ කරමින් ඉන්නවා. උපාධි කඩදාන සල්සුන් කරමින් ඉන්නවා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍යයන්ට අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අරගල කරන සිද්ධ වෙලා තියෙනවා. අද සහන නැහැ. සෞඛ්‍ය සේවයේ සහන කපනවා. අධ්‍යාපනයේ සහන කපනවා. සමෘද්ධි සහන කපනවා. ජනතාව මත බදු බර පටවලා ජනතාව හූරගෙන කාලා මේ 14ක් කණ්ඩායම
සුරසප විඳිනවා, රජසප විඳිනවා, රජකම උරුණු බලන් දාන්න උත්සව වලට කෝටි ගණන් සල්ලි නාස්ති කරනවා. අපි අහනවා මේක සාධාරණද? නැහැ. කෝටියක් ජනතාව කුසගින්නේ තියාගෙන උත්සව තියලා ජනතාවට කිරිබත් කවන එක සාධාරණ නැහැ. අපි බල කරලා තියෙනවා ආණ්ඩුවට ඊළඟ අයවැයෙන් 22 ගේ ණයවැයෙන් අනිවාර්යයෙන්ම බඩු මිල අඩු කරන්න ඕන, වැටුප් වැඩි කරන්න ඕන, ජනතාවට සහන දෙන්න ඕන. එහෙම නැත්නම් මේ ආණ්ඩුව ගෙදර වීමේ සටන එතෙක් සිට පටන් ගන්න මේ රටේ වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, ශිෂ්‍යෝ, තරුණයෝ, කම්කරුවෝ මේ කවුරුත් ලෑස්ති කියන පොයින්ට් අපි ආණ්ඩුවට දෙන්න ඕන කම තියෙනවා. අද ආණ්ඩුව ජනතාවට කන්න දෙන්නේ විතරක් නෙවෙයි, ජනතාව කුසගින්න තියෙන විතරක් නෙවෙයි, තමන්ට කුසගිනේ කන්න ඕන බඩු මිල අඩු කරන්න කියලා හඬ ගාලා කියන තියෙන අයිතියටත් විලංගු දාලා තියෙනවා. අද එකතු වෙන්න දෙන්නේ නැතුව තියෙන්නේ. රැස්වීමක් කියනකොට කඩකප්පල් කරනවා, උද්ඝෝෂණ කරනකොට කඩකප්පල් කරනවා. අර තමන්ගේ චරපුරුෂෝ එවලා උද්ඝෝෂණ අස්සට විවිධ ගැටුම් ඇති කරන උත්සාහ කරමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් මේ උද්ඝෝෂණ වලට සම්බන්ධ වෙන පිරිස් වලට බාධා කරමින් ඒව නතර කරන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි ආණ්ඩුවට කියන අවධාරණ කරලා පෞද්ගලික කාලෙම ජනතා විමුක්ති පෙරමුණ මෙරටේ ජනතාවත් එක්කෙන් යුක්තිය සාධාරණ වෙනුවෙන් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන්න ගියපු උද්ඝෝෂණ සටන් නතර කරන්න ගත්තු හැම උත්සාහයක්ම ආණ්ඩුව පරාදයි. ඒ උත්සාහයන් පරාජයට පත් කරලා යුක්තිය සාධාරණ වෙනුවෙන් සටන් වදින්න අපට පුළුවන්කම තිබුණා. ඒටත් එහෙමයි. කුමන බාධක තිබුණත් මේ රටේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි කරන සටන නවත්තන්නේ නැහැ. මේ රටේ ජනතාව කුසගින්න ඉන්නවා, තුන් වෙල කන්න නැතුව ඉන්නවා, පොඩි දරුවට කිරි පිටි ටිකක් පාව ගන්න බැරුව ඉන්නවා. ඒ දුක් විඳින ජනතාවගේ හඬට හුම්කම් දෙන්න ඕන, ඔවුන්ට සහන ලැබෙන්න ඕන. නිසා අනිවාර්යයෙන්ම වරද්දන්න බෑ මහින්ද රාජපක්ෂ මහත්තයෝ, මුදල් ඇමතිතුමෝ, ඇමති මණ්ඩලයේ මහතුරුනි. ඕගොල්ලෝ අපි දන්නෝ හෙට ඉඳ බලන් ඉන්නේ ඇමති මණ්ඩලය වැඩි කරගන්න. ඒගොල්ලන්ට වැඩි කරගන්නවා. අපි කියන ඇමති මණ්ඩලය වැඩි කිරීම බෑ. ඒක නවත්තලා ජනතාවගේ සහන ලැබෙන්න ඕන. වැඩ කරන ජනතාවට ස්ථිර ලෙසම වැටුප් වැඩිවීමක් මේ අයවැයෙන් ඕන. නැත්තම් වැඩ කරන ජනයා ලෑස්ති පාරට බහින්න. ගොවි ජනතාවට ස්ථිර ලෙසම සහන මේ අයවැයෙන් ඕන. නැත්තම් ගොවි ජනයා ලෑස්ති පාරට බහින්න. නිදාස් අධ්‍යාපනය රැකෙන්න ඕන, මුදල් ඒවට වෙන් වෙන්න ඕන, සෞඛ්‍ය සේවයට මුදල් ඕන, ජනතාවට සහන දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ජීවත් වෙන්න බැරුව අපි මත පැටලලා තියෙන මේ මහා තැවැන්ත බඩු මිල අඩු කිරීමට, බදු බර අඩු කරලා බඩු මිල අඩු කිරීමට වහාම පියවර ගන්න ඕනකම තියෙනවා. එම ගත්තොත් තමයි ජනතාවට කිසියම් සහනක් ලැබෙන්නේ. නිසා අපි බල කරනවා බොරු සංදර්ශන නවත්තලා, බොරු වියදම් නවත්තලා ජනතාවට සහන දෙන්න, ඇත්ත ක්‍රියාමාර්ග තෝරන්න, පියවර ගන්න. එතෙක්කල් ජනතාවත් එක්කෙන් අරගල කරන්න, අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින්න අපි ලෑස්ති. මෙතෙන්ට අපි ඒකට වෙන කිසිවකට නෙවෙයි. එනිසා ආණ්ඩුව වහම මේ අයවැයෙන් ජනතාවට සහන දෙන්න ඕන. සහන දෙන්න බැරි නම්, දුන්නේ නැත්තම් මේ රට අඟලක්වත් ගෙනියන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට බෑ කියලා නැවතත් ඔප්පු කරනවා. එහෙමනම් අපි ලෑස්ති රටට කන්න දෙන්න බැරි ආණ්ඩුව, ජනතාවගේ බඩු මිල අඩු කරන්න බැරි ආණ්ඩුව, වැඩ කරන ජනතාවගේ වැටුප වැඩි කරන්න බැරි ආණ්ඩුව, රටට බරක් වෙච්ච වැඩක් නැති ආණ්ඩුව, ගෙදර යවීම සඳහා වෙච්ච අරගලය සටනට පන්න පොවන්න අපි ලෑස්ති. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. නැවතත් ආණ්ඩුවට බල කරමු. බඩු මිල අඩු කරපල්ලා, වැටුප් වැඩි කරපල්ලා, සහන දීපල්ලා. එහෙම නැත්නම් ඉක්මනින් අකුලගෙන ගෙදර යන්න ලෑස්ති වෙලා කියලා අපි ආණ්ඩුවට කියනවා. ඒ වෙනුවෙන් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්න, අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා පෙරටෙන්න, සටන් වදින්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, යෝධ බල, යෝධ වීර ලැබේවා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. ඔබ හැමෝටම ජය වේවා, ජය වේවා. ස්තුතියි.